මේ සමබිම පක්ෂයේ ප්‍රචාරක ගුවන්විදුලි නාලිකාව වන වර්ෂා රේඩියෝවයි. ඔබ මේ එකතු වී සිටින්නේ මෝර්නිං කෝල් විත් දීප්ති වැඩසටහන සමගින්. සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා වර්ෂා රේඩියෝ සමගින් එකතු වී සිටින අපගේ ශ්‍රාවකීන්ට, ඒ වගේම අපේ පක්ෂ සමාජිකයින්ට, ඒ වගේම අපේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සියලුම දෙනාට අදත් අපි සුබුදු පරිදි සූදානම් වෙන්නේ පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන ලෝකයේ සහ ආර්ථිකය සම්බන්ධයෙන් සිදුවුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳව සමබිම පක්ෂයේ අදහස ඔබ වෙත ගෙන එන්න. ඒ සඳහා අපිත් එක්ක අද එකතු වෙනවා එම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න. සුබ උදෑසන දීප්ති. සුබ උදෑසන. ඔව් ගත්තොත් දීප්ති අපි ප්‍රධාන වශයෙන්ම ගැටලු හතරක් වගේ අරගෙන තියෙනවා අද වැඩසටහන තුල කතා කරන්න. අපි ගත්තොත් අපි ගත්ත පළවෙනිම ප්‍රශ්නය තමයි දැන් අපි දන්නවා මේ අනුර කුමාර ජනාධිපතිවරයා මේ විදේශ සංචාර සඳහා මේ පිටත් වුණා. ප්‍රථමයෙන්ම මං හිතන්නේ ඉස්සෙල්ලාම වගේ ඇමරිකාවේ සංචාරය කරා. ඊට පස්සේ ජපානයට ගියා. ඒ ජපානයට යනතුරු ඇමරිකාව සංචාරය ඔය වගේ ජපාන ඒ සංචාරය අතරතුර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යම්කිසි නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙන ආයෝජකයින්ට, ව්‍යාපාරිකයින්ට ඒ තමයි ශ්‍රී ලංකා රජය විදේශ ආයෝජනය කිරීම නැත්නම් විදේශ ආයෝජනයන් අධෛර්යයටපත් කරනවා. මේ ඒවා අපි කියන්නේ වෙල්කම් කරන්නේ සහ මේ දේවල් සම්බන්ධයෙන් යම්කිසි රතු නිවේදනයක් නැත්නම් යම්කිසි ඍණාත්මක නිවේදනයක් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරලා තිබුණා එක්සත් ජනපදයේ. මම හිතන්නේ මේකට හේතු වෙලා තියෙනවා ඉන්දියාවේ අදානි සමග තියෙන ඒ ආයෝජනය, ඒ ගිවිසුම යම්කිසි විදියක බිඳ වැටීමත් මම හිතන්නේ මෙම ප්‍රකාශයට හේතුවක් වෙලා තියෙනවා. ඔබ මොකද හිතන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ නිකුත් කරලා තියෙන මේ විදේශ ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තරම් සුදුසු රටක් නොවේ කියන නිවේදනය පිළිබඳ අපි තරම් මේ ගැන හිතන්න ඕනිද, නැත්නම් අපි මේක ගැන තරම්ම ආණ්ඩුව වගේ දැන් ආණ්ඩුව රකින්නවා වගේම නැත්නම් ආණ්ඩුව කරනවා වගේම මේ ගැන තරම්ම බරපතල හිතන්න නැතුව ඉන්න පුළුවන් දෙයක්ද? අවශ්‍ය නම් හිතන්න නැතුව ඉන්න පුළුවන්. නමුත් ඔවුන් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් ලංකාවේ මූලික ගැටලුව, ඒ කියන්නේ අතොස්සේ මේක දැන් ප්‍රතිව්‍යුහගත කරන්න බැරි මට්ටමකටම සංකීර්ණ වෙලා තියෙනවා ලංකාවේ ආර්ථික ගැටලුව පිළිබඳ ප්‍රශ්නේ. කියන්නේ සරලව කිව්වොත් මේ ලංකාවේ ජනගහනයෙන් විශාල පිරිසක් දුප්පත් මිනිස්සු, ඊටු කුඩා කොටස තමයි මේ යැපෙන්න ආර්ථිකයක් හරි තියෙන්නේ. එතකොට ඒ වගේම ලංකාවේ දැනට තිබෙන රැකියා වෙළඳපොළ අනුව රැකියා තිබෙන්නේ බොහොම පොඩි ක්ෂේත්‍රයක විතරයි. ඒ ටික මම හිතන්නේ රජයේ රැකියාව, විදුලි බල මණ්ඩලය, ජල මණ්ඩලය, ඒ වගේ මූලික රැකියා ප්‍රමාණයක රැඳිලා තියෙනවා. එතකොට දැන් මේක මම කියන්නේ පැලස්තර අලවන්න බෑ කියන එක තමයි ඕකෙන් අපි තේරුම් ගන්න ඕනේ. කියන්නේ විශාල ප්‍රතිසංස්කරණයක් කරන්න නැතුව, ඒ කියන්නේ ඒ ප්‍රතිසංස්කරණය ජනප්‍රිය ප්‍රතිසංස්කරණයක් වෙන්නත් බෑ. මොකද ජනප්‍රිය ප්‍රතිසංස්කරණ කළා හරියන්නේ නැහැ. ඊට වඩා පුළුල් ප්‍රතිසංස්කරණයක් කරන්න වෙනවා. ඒ තමයි රාජ්‍යයේ එකක් මෙහෙමයි මූලික ඔය වෙළඳ ශේෂය අර එහෙම මොනවා කිව්වත් ලංකාවේ මූලික ගැටලුව දැන් මේ ගැටලුව අවුරුදු 45ක වගේ කාලෙක ඉඳලා ජේ.ආර්.ගේ කාලේ ඉඳලා මේ එන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි ප්‍රශ්නේ හරියට වටහා ගත්තොත් ඇත්තටම ලංකාවේ තියෙන ප්‍රශ්නේ මම මෙහෙම කරන්නම්. මේ විදිහට සූත්‍රගත කරන්නම්. ලංකාවේ කරන්න ඕනේ වැඩේ ජේ.ආර් කරා. ඒ තමයි මූලික වශයෙන් ලංකාවේ ආර්ථික ක්‍රියාවලියේ සම්පත් භාවිතාව කාර්යක්ෂම කරන්න වෙළඳාමට අදාළ නැති ක්ෂේත්‍රයේ තියෙන ගොඩක් භාණ්ඩ හා සේවා වෙළඳාම පැත්තට යවුවා. ඒ වගේම
ආනයන ක්ෂේත්‍රයේ තියෙන ආර්ථිකය අපනයන ක්ෂේත්‍රයට මාරු කිරීම ඔය කරුණු ටික කරාට පස්සේ සහ ඒ කියන්නේ ඊළඟට මෙන්න මේක තමයි වර්ධිච්චම තැන වර්ධින තැන ඊළඟට ඒ 78 ප්‍රසස් කරන වල කරපු දෙයක් තමයි ආර්ථික ක්‍රියාවලිය තුල සම්පත් භාවිතය රාජ්‍ය තුල මේ ක්‍රියාත්මක කරනකොට කාර්යක්ෂම නැති නිසා පුද්ගලික අංශයට බාර දුන්නම පුද්ගලික අංශය තුලදී මෙම සම්පත් භාවිතාව කාර්යක්ෂම වෙයි කියලා හිතපු එක. ඒතර ඇත්ත වශයෙන්ම తాවකාලිකව JR-ගේ ප්‍රසස් කරන නිසා මම හිතන්නේ උතුරේ ප්‍රශ්නය මතුවෙන්න ඉස්සල්ලාම 82 වගේ වෙනකොට මම හිතන්නේ විශාල රැකියාව වෙනද පොලක් විවෘත වුණා ලංකාවේ පිටත. ඒ කියන්නේ කාලේ මැදපෙරදිග විශාල වශයෙන් මම හිතන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් සිද්ධ වෙච්ච නිසා කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ගොඩක් රස්සාවල් ආව නිසා මම හිතන්නේ ඒ පැත්තේ රැකියාව ගොඩක් අපිට විවර වුණා. නමුත් යුද්ධය ආව. ඉතින් ප්‍රතිශාස් කරන්නත් බෑ. ඊට පස්සේ අභ්‍යන්තර කැරලි කෝරාල එමෙම ඇවිල්ලා මං හිතන්නේ යම් කිසි මට්ටමක ස්වාධීනතාවයක් ආර්ථිකය ගැන හිතන්න අපිට අවස්ථාව හම්බුනේ 2010 දී. ඒ අවස්ථාව මම හිතන්නේ යුද්ධෙන් පස්සේ. ඒ අවස්ථාවේ අපිට චීනය පළවෙනි වතාවට විශාල ණය අන්තරාවක් දුන්නා. අපි ඒවට කියනවා අර ඒවට අර මෙතෙක් කල් අපි ලංකාවේ ඒ තාක්කල් ආණ්ඩු බටහිරෙන් සහ ඇමරිකාවෙන් තමයි නේ විදේශ ණය අරන් තිබුණේ. ඒවා ඒ හැම ණයකටම මේ යම්කිසි බැඳීමක් වගකීමක් තිබුණා. ඒවට අපි කියනවා එතිකල් කියලා. එවැනි ආකාරයක නැති ණයක් අපිට චීනේ දුන්නා. ඉතින් ඇත්තටම රාජපක්ෂ ආණ්ඩුව ඒ වෙලාවේ බැලුවේ මට පස්සේ තේරිච්ච විදිහට මේ ඩුබායි වගේ මේ ඔය පෝට් සිටිය සහ එතන වර්ග කිලෝමීටර 4ක විතර මේ මූල්‍ය හබ් එකක් මූල්‍ය ප්‍රාග්ධනයේ හබ් එකක් හදලා ඒකෙන් අර ඩුබායි වල වගේ මේ බූම් එකක් ගන්න ඉකොනොමි එකට. නමුත් ඒක අසාර්ථක වුණා. මම හිතන්නේ ඒක රාජපක්ෂ පවුලෙම තිබිච්ච අභ්‍යන්තර ගැටලු නිසා සහ ඒ රෙජිම් එකත් එක්ක එකතු වෙච්ච විනයක් නැති මිනිස්සු නිසා මම හිතන්නේ ඒ ව්‍යාපෘතිය කඩා වැටුණා. ඒකෙන් තමයි 15 මම හිතන්නේ යහපාලන ආණ්ඩුව ආවේ සහ හොරකමට දූෂණයට විරුද්ධව අයිඩියොලොජි එක අපේ රටට ආවේ. මම මෙතන මේ කෙටි ඉතිහාසය කිව්වේ අපි මොනවා කරත් කරන්න ඕනේ වැඩේ කරගන්න බැරි වුණා කියන එක. කියන්නේ ඒ තමයි මොකද මේ මොන ආර්ථික ප්‍රතිසංස්කරණ කරත් රටේ සම්පත් භාවිතාව රාජ්‍යංශයේ ඉඳලා පුද්ගලික අංශයට බාර දුන්නත් රට දියුණු වෙන්නේ නැහැ. මේකට මොකද්ද හේතුව? මේකට හේතුව තමයි රට උණු සංවර්ධනයට ලක් වෙනවා. හැම පියවරක් ඉස්සරහට තියෙනකොටම තව පියවර දෙකක් පස්සට යනවා. මේක යට තිබෙන දේශපාලන ආර්ථිකය මොකක්ද කියලා බැලුවම අපිට වැටහෙනවා තවම ලංකාවේ ගමනගරය අතර ભેදය විසඳගෙන නැහැ. ඒ කියන්නේ තවමත් ලංකාවේ ප්‍රධාන සමාජ ගැටුම සමාජාර්ථික ගැටුම කියලා කියන්නේ ගමත් නගරයත් අතර තිබෙන පසවිතුරුතාවය. ඒ කියන්නේ ගම යැපෙනවා නගරයේ ප්‍රාග්ධනය මත. ඒ කියන්නේ ගමේ මිනිස්සු ගම්වල ඉඳලා වැඩක් නැහැ. ප්‍රාග්ධනයේ හිඟයි. ඒ නිසා ඒගොල්ලන්ට කොළඹට එනවා. ඒ මිනිස්සු කොළඹ සහ ප්‍රාග්ධනයේ තියෙන ප්‍රදේශවල විශේෂයෙන් බස්නාහිර පළාතට එනවා. ඒ නිසා තමයි අපේ GDP එකකින් 40%ක් බස්නාහිර පළාතට හිමි වෙන්නේ. එතකොට මේ ගම්වල මිනිස්සු බස්නාහිර පළාතට එන්න කාන්දම් බලයෙන් වගේ ප්‍රාග්ධනය වගේ ඇදීගෙන එනකොට ඒකට ක්‍රම මූලික වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි අධ්‍යාපනය හරහා පැමිණෙන අය. අපසුසස් පෙළ හෝ පහිශීෂත්ව සමත් වෙලා එක්ක කොළඹ උසස් පාසල් වලට පැමිණීම නැත්නම් විශ්වවිද්‍යාලයට පැමිණීම. ඒතකොට ඒ හරහා ඒගොල්ලෝ සමාජ නිමගේ ඉස්සරහට ගිහිල්ලා රජයේ සහ පුද්ගලික අංශයේ ඉහළ නිලධාරීන් බවට පත් වීම ඒගොල්ලම වෛද්‍යවරු ඉංජිනේරුවෝ එහෙම වෙනවා. අනිත් පැත්තෙන් ඒ වගේ අධ්‍යාපනික වශයෙන් කුසලතා පෙන්න ගන්න අමාරු අය වෙනත් ශ්‍රමිකයෝ හැටියට පෙදරවරු වෙන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය අතේ පය රස්සාවල් කියලා අපි කියනවා. ඒ වගේ කොළඹට එන්න පුළුවන්. මේ කොහොම ආවත් මේ දෙගොල්ලෝගෙම තියෙන මූලික ගැටලුවක් තමයි මේ ශ්‍රමය
ඉස්සර වගේ නෙවෙයි. ඒ කියන්නේ අධිරාජ්‍යවාදයේ තිබිච්ච කාලේ වගේ නෙවෙයි. ඒක විනයගත කිරීමක් කරන්නේ නැහැ. කොළඹට ඕන විදියට. දැන් අපි දන්නවා 1800 ගණන් වල ඉඳලා 1948 නිදහස ලබනකම් සුදු ජාතික රාජ්‍යපාලකයා මේ ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත්ත හැම කෙනෙක්වම දේශීය පුද්ගලෙක්වම විනයගත කරා. ඒගොල්ලන්ට ඕනේ විදිහට ඉංග්‍රීසි භාෂාව උගන්වලා සහ වෙනත් ආකාරවලින්. නමුත් අපි දන්නවා ස්වදේශීයයන් හැටියට අපි පාලක පද්ධතියක් බවට පත් වුණාට පස්සේ අපේ අසාර්ථක භාවය තමයි ඒක 60 ගණන් වෙනකොට විශ්වවිද්‍යාලවලුත් අයින් වුණා මේ ශික්ෂණ ව්‍යාපාරය. එතකොට මේ ශික්ෂණ ව්‍යාපාරය අඩු නැති මේ කඩා වැටුණාට පස්සේ වෙන්නේ අපි ඉබේටම මල්ටිකල්චරලිසම් කියන අදහසට එනවා. ඒ කියන්නේ ඔබගේ සංස්කෘතිය මොකක් වුණත් කමන්නේ ඒ සංස්කෘතික අනන්‍යතාවය තුළ ඔබට බස්නාහිර පළාතේ ඉන්න පුළුවන් කියලා. එතකොට මේකේ ප්‍රතිඵලයක් හැටියට කාගේ අතට සල්ලි ගියත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඉහළ නිලධාරියෙක්, සිවිල් නිලධාරියෙක්, එහෙම නැත්නම් සමාගමක සභාපතිවරයෙක්, සමාගමක අධ්‍යක්ෂකවරයෙක්, පුද්ගලිකංශේ කැමේ ව්‍යාපාර හිමියෙක් මේ මොනවා කරා කොන්ත්‍රාත්කරුවෙක් වෙන්න පුළුවන්. මේ මොනවා කරා අවසාන වශයෙන් අපරාධකාරයෙක් වුණා. මේ මොනවා කරත් ඒ මානසික ස්වરૂපය ගැමියෙක් හැටියට තමයි සකස් වෙන්නේ. එතකොට මේ ගැමියා බලනවා නගරෙදී ඒ ගැමිකම ආරෝපණය කරගෙන ඒ ගැමිකමේ අහම නැත්නම් ගැමිකමේ ඊගෝවෙන් නගරය තුල ජීවත් වෙන්න. එතකොට අර සම්පත් භාවිතය කොච්චර මේ වගේට බාර දුන්නත් ඒ අය ඒවා වහාම විනාශ කරලා දානවා. මෙන්න මේක තමයි ලංකාවේ ඌණ සංවර්ධනයේ මූලය. දැන් මේ ඌණ සංවර්ධනය මෙහෙම වෙනවා කියලා මම හිතන්නේ සමාජ විද්‍යාඥයෙක් වන නිව්ටන් ගුණසිංහ හොයාගත්තා. මම හිතන්නේ මම තමයි මේ පෙන්눔 කරමින් ඉන්නේ මෙතන මේ ඌණ සංවර්ධනයේ මූලය තියෙන්නේ මේ ශ්‍රමයේ තිබෙන මෙන්න මේ පසවිතුරුතාවයේ විසඳ ගන්න බැරි වීම කියලා. ඒ කියන්නේ ගමනගරය අතර තියෙන පසවිතුරුතාවය විසඳ ගන්න බැරි වුණාම රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලියට සහ ප්‍රාග්ධන හිමියන් බවට මේගොල්ලෝ පත් වුණාට කිසිදු ආකාරයකට ඒගොල්ලන්ට බැරි වෙනවා ගුණාත්මක ව්‍යාපාර හදන්න. එහෙම නැත්නම් මම මේක බොහොම සංක්ෂිප්ත අදහසකින් කිව්වොත් ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ මූර්ත භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඥානය තිබෙන පුද්ගලිකංශයක් හැදෙන්නේ නැහැ. ඒක අපිට සිද්ධ වෙලා තියෙනවා රාජ්‍ය මැදිහත් වීම සහ වෙනත් පිටරටවලදී මේවට උපදෙස් අරගෙන ඒක බලහත්කාරයෙන් හරි කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි කොච්චර ආයෝජනය කරත් ආයෝජන හිමියෝ ගෙනාවත් ආයෝජන දැම්මත් ආයෝජන කලාප පිහිටෙව්වත් අපේ ඊළඟ මට්ටමට සමාජ සංවර්ධනය සිද්ධ වෙන්නේ නැහැ. මම හිතන්නේ මම ඓතිහාසික වශයෙන් මම හිතන්නේ මම පළවෙනි වතාවට මේ විග්‍රහය කරේ. අපි බලමු මේකට මොකක් කියයිද කියලා. මෙන්න මෙතන තමයි මූලයේ තියෙන්නේ. ඉතින් ඔය රාජ්‍ය දෙපාර්තමේන්තුව ලෝක බැංකුව මොනවා කිව්වත් පාලකයෝ මේ කරුණ දන්නේ නැත්නම් ඒ අය හැම වෙලාවෙම කරන්නේ රාජ්‍ය අරමුදල් රාජ්‍ය මුදල් අපරාධ නාශ කරනවා. ඒ කියන්නේ දැම්මට වැඩක් නැහැ. මොකද සම්පත් භාවිතය කාර්යක්ෂම කරන ඥානමය ක්‍රියාවලියකට ලංකාවේ ප්‍රාග්ධනය ඇතුල් වෙලා නැහැ. ලංකා ප්‍රාග්ධනය කියලා කිව්වේ අර මම කිව්වා වගේ මේක අර ගැමි මනසකින් යුක්ත නාගරික පදිංචිකරුවාට මෙම සම්පත් භාවිතය කාර්යක්ෂම කිරීමේ ක්‍රියාවලියට වඩා වෙනත් ආත්මීය කාරණා තියෙනවා. ඕන් බොහෝ වෙලාවට කරන්නේ වැඩක් නැති විශාල වාහන ගන්නවා අරෝමය කරලා ඒ ඩොලරුත් නාස්ති කරලා මම හිතන රටත් නාස්ති කරමින් ඉන්නවා. ඉතින් විදුලි බල මණ්ඩලයේ අපි ඒක දැක්ක විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුව පබ්ලික් මනි වලින් ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ සල්ලි වියදම් කරලා ඒගොල්ලෝ විදුලි බල මණ්ඩලයේ ඇතුළෙම බිස්නස් කරලා දැන් ඒගොල්ලන්ව හොයාගෙන තියෙනවා. ඒගොල්ලෝ මොකද්ද මේ කරේ කියලා. ඉතින් එහෙම වෙන්නේ ඇයි? ඒ කියන්නේ මේ ඉංජිනේරුවෝ කියන්නේ අනිවාර්යයෙන්ම දුප්පත් ගම්වල බොහෝ විට දුප්පත් සාමාන්‍ය වරප්‍රසාදිත නැති පවුල්වල අය. ඒ අය එකම දේ දන්නේ බොහෝ විට ඒගොල්ලෝ නගරෙන් කසාද බදිනවා. ඒතකොට නගරෙන් එන කාන්තාව මේගොල්ලෝ පාලනය කරනවා මේ ඉංජිනේරුවන්ව. ඒ අයට මේ ඒ ඉංජිනේරුවන්ගේ බිරින්දෑවරු නාගරික බිරින්දෑවරු තේරුම් කරන දේ තමයි වහාම ලක්ෂ 250ක විතර ගයක් හදන්න වහාම වාහනයක් ගන්න ළමයි ඕස්ට්‍රේලියාව යන්න සල්ලි හොයන්න කියලා. ඒ හොයන ක්‍රමය තමයි විදුලි බල මණ්ඩලයේ ඇතුළේදී විදුලි ඉංජිනේරුවෝ අපිට පෙන්눔 කරමින් ඉන්නේ. මම ඔය උදාහරණයක් සංයුක්ත උදාහරණයක් කිව්වේ. ඔක බොරු නම් ඕනේ ඉංජිනේරුවෙකුට මට කියන්න පුළුවන්. හැම ඉංජිනේරුවෙක්ගේම හඳහන තමයි මම ඔය කිව්වේ. ඔය ටික තමයි මම ඉතින් මට කියන්න තියෙන්නේ. පැහැදිලි දීප්ති. අපි ඊළඟට
වෙනස් ප්‍රශ්නයක් ගැන යොමු වෙමු. ඒ තමයි මේ කවදාවත් මම හිතන්නේ මේක ඉවර වෙන්නේ නැහැ දැන් අවුරුදු ගානක තිස්සේ තමයි මේ ශ්‍රී ලංකාවට එරෙහිව නැත්නම් ශ්‍රී ලංකාවට එරෙහිව කියලා තමයි කියන්නේ ගොඩක් වෙලාවට ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාවක් තියෙනවා. මේ යෝජනාව මේ වෙන විට ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙලා තියෙනවා. නමුත් රජය මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. දැන් මේක කියන්නේ මේ ජිනීවා මානව හිමිකම් කියන එක මම හිතන්නේ ඒක ඉවරයක් වෙන්නෙත් නෑ එක පැත්තකින් ඒ පැත්තෙන් ඉවරයක් වෙන්නෙත් නෑ අපේ පැත්තෙන් ඉවරයක් වෙන්නෙත් නෑ මේක දිගින් දිගටම යනවා. ඔබ මොකද හිතන්නේ මේ සම්බන්ධයෙන් කියන්නේ මේ වෙන විට මේ සම්මත වෙලා තියෙන මොකක් හරි මේ යෝජනාව සම්බන්ධයෙන් සහ රජය කියනවා නිකන් එකපාර්ශ්වික මේ අපි යෝජනාව ප්‍රතික්ෂේප කරනවා කියලා. අ, ඔබ මොකද හිතන්නේ කියන්නේ ලංකාව තාවමත් මේ ඉලක්ක සපුරා ගැනීමට සමත් වෙලා නැද්ද? මං හිතන්නේ ඔබ කිව්වා හරි මේක වැඩකට ඇති දෙයක් නෙවෙයි අවුරුද්දකට සැරයක් කියන නිකන් අර කරච්චලයක් විතරයි. මම හිතන්නේ කවුරු දන්නේ නැති ගාසාවේ වෙච්ච යුද අපරාධ ආරව මේවා ඒවත් එක්ක බැලුවම මේවා නිකන් සිම්පල් කේස් බලනකොට කොහොම වුණත් අපිට කියන්න වෙන්නේ මෙතෙක් පැවති ආණ්ඩු වගේම තමයි මේ ආණ්ඩුවත් ওই ප්‍රශ්නේදී ජාතිවාදීන්ට බය වෙලා මම හිතන්නේ මුකුත් කරන්නේ නැහැ. අඩු ගානේ වන්දි හරි ගෙවලා ඒකට අදාළව ඒ විශාල විනාශයක් වෙච්ච පවුල් වලට වන්දි ගෙවන එකවත් තරම්වත් යුතුයකමක් මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණට නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කිසිදු ආකාරයකට වාමාංශික චින්තනයක් හෝ ප්‍රගතිශීලී චින්තනයක් තියෙන පිරිසක් නෙවෙයි. අර මම ඉස්සර ඉංජිනේරු සෙට් එකක් ගැන කිව්වේ අන්න ඒ වගේ ගම්බලින් කොළඹට ඇවිල්ලා වැදගත් තැනක් හදාගෙන බොරුවට ව්‍යාජ මුණක් දාගෙන ඉන්න මම හිතන්නේ කපටි රැලක්. ඒ කපටි රැලත් එක්ක මේ යන්න පුළුවන් ගමන තමයි ඔය ඇතුලේ පුකුත් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර ප්‍රජාව කියන්නේ කපටි තක්කඩි රැලක් ඔය මුකුත් වෙන්නේ නැහැ. මේක එකම දේ වෙන්නේ උදයගම පිල්ල වගේ පිස්සන් කොටු වලින් පැන්න පිස්සු එක එක විකාර කියෝ කියනවා මේ කාලෙට. එච්චරයි. ඕකේ මුකුත් වෙන්නේ නැහැ. මේ කාලේ ගත වුණාම මාසයක් දෙකක් ඕක ඉවර වෙනවා. ඔච්චරයි වෙන්නේ. හරි. අපි ගත්තොත් ඊළඟට අපි කතා කරන්නේ විදුලි බල මණ්ඩලය පිළිබඳව. මම හිතන්නේ ඔබ ඒ පිළිබඳ අර එහි වැඩ කරන ඉංජිනේරුවා මොන වගේ කෙනෙක්ද කියලා කතා කරා. දැන් මෙතෙන්දී ඊළඟට තියෙන කතන්දරය මේ සිදුවීම තමයි දැන් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීමට මේ ආණ්ඩුවත් උත්සාහ කරා. මම හිතන්නේ කලින් ආණ්ඩුව තිබුණ අවස්ථාවේදී ඒ අමිතිවරයා වුණු කංචන අමාත්‍යවරයා මේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කරන්න උත්සාහ කරා. නමුත් මෙතෙන්දී ජනතා විමුක්ති පෙරමුණම එම ක්‍රියාවලිය මේ කඩාකප්පල් කරා. කොහොමුණොත් ජනතා විමුක්ති පෙරමුණු ප්‍රමුඛ මාලිමා රජය දැන් බලයටපත් වෙලා තියෙනවා. ඔවුනුත් දැන් මේ විදිහට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න යනවා. මෙතෙන්දී නැවත වතාවක් අර හැම වෙලෙම විපක්ෂය කරන වැඩේ නැවතත් විපක්ෂ වෘත්තීය සමිති වගේම පෙරටුගාමින්ගේ මේ වෘත්තීය සමිති සෙට් එක බැහැලා මේක නැවතත් අපි කියන්නේ අතරමඟ නතර වෙන විදිහට නැත්තම් මේකට අර බකට් පෙරලෙනවා. දැන් විදුලි මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කර යුතුයි කියලා මම හිතන්නේ දීප්ති ඔබත් බොහොම කාලෙක ඉඳන් කියනවා. අනිකුත් ගොඩක් අයත් කියනවා මේක ප්‍රතිව්‍යුහගත කර යුතුයි කියලා. දැන් මේ විදිහට කියන්නේ මේ ප්‍රතිව්‍යුහගත කිරීම මාලිමාණ්ඩුවේ ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඊට එන විරෝධය දැන් මේක කොහොමත් ලංකාවේ හැමදාම පුරුද්දට වගේ වෙන දෙයක් නිසා මේ සම්බන්ධයෙන් ඔබ මොකද හිතන්නේ කියන්නේ මේකත් ඉවරයක් වෙන්නේ නැති ප්‍රශ්නයක්. ඔව් මේක ඉවරයක් වෙන්නේ නැති ප්‍රශ්නයක්. හැබැයි ඒ වගේම මේකේ වැදගත් පැත්ත මම කියන්නම්. මේ ප්‍රශ්නේ ගැටලුව දැන් අපි දන්නවා විදුලි බල මණ්ඩලය කියලා කියන්නේ මහජන මුදලින් නඩත්තු වන ආයතනයක්. පබ්ලික් ෆන්ඩින්. එතකොට ඒ පබ්ලික් ෆන්ඩින් අරගෙන පුද්ගලයෝ රංචුවක් විදුලි බල ඉංජිනේරුවෝ කියලා පිරිසක් සහ සේවක පිරිසක් මේ මුදල් වලින් ඵල ප්‍රයෝජන ගන්නවා අවුරුදු 20ක් විතර. ඕකට තමයි විදුලි බල මණ්ඩලය කියන්නේ. මෝඩයන්ට තමයි ඔක තේරෙන්නේ නැත්තේ. ඒ කියන්නේ පබ්ලික් මනි යූස් කරලා ප්‍රයිවට් ඉන්ට්‍රෙස්ට් වලට අනුව මේ වැඩ කරනවා. ඉතින් ඇත්තටම විදුලි බල මණ්ඩලයේ ඉහළ මට්ටමේ ඉංජිනේරු කියන්නේ කෝටිපති බවට නේ. ඔය දැන් එලිතර වුණානේ කෝප් එකේදී මේ ඔක්කොම කලිසම් ගැලවුණා. ඉතින් ඕනනම් ඉතින් ජනතා විමුක්තියට පුළුවන් ඒගොල්ලන්ට විරුද්ධව මේ කියන්නේ දීර්ඝ නඩු විභාග තියලා මේ මම හිතලා අවුරුදු 20කට විතර යවන්න පුළුවන් උඩ ඉන්න කීප දෙනෙක් ඕනනම්. මං හිතන්නේ එහෙම දෙයක් කරන්න තරම් එඩිතර කට්ටියක් කියලා ඉන්නේ. හැබැයි මම මෙහෙම කියන්නම් දීර්ඝ කාලිනව මේක අපේ වර්ධනයට බලපාන දැන් උදාහරණයකට කියනවා නම් ලංකාවේ විදුලි බල
ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ලංකාවේ විදුලි බලය පාවිච්චි කරන බොහෝ පාරිභෝගිකයෝ කියන්නේ දුප්පත් මිනිස්සු. එතකොට ඒ දුප්පත් ඇයන්ට ඇත්තට සහනයක් ඕනේ මට්ටමකට විදුලි බිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට විදුලි බිල ඉහළ ගියාම වෙන වැඩේ තමයි විදුලි පාරිභෝජනය අඩු වෙනවා. විදුලි පාරිභෝජනය අඩු වෙනවා කියන්නේ එන්න මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවිතේ එන්න අඩු වෙනවා. ඒ කියන්නේ සින්දු අහන්න බෑ, පාවිච්චි කරන්න බෑ වැඩවලට, ලයිට් දාගෙන ඉන්න බෑ වැඩි වෙලා. එතකොට ඉබේම දුප්පත් මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවිතය පටු වෙනවා. මොකද විදුලි බලයත් එක්ක සම්බන්ධයිනේ ඔක්කොම. ෆෝන් එක සම්බන්ධයි, ෆෝන් charge කරන්න ඕනේ. එතකොට සමහරවිට කැමරාත් කරන්න වෙනවා. මේ ඊට පස්සේ ටීවී දාන ඒවා අරවා මේවා ඒ වගේ මේ සියලුම ඊළඟ පරම්පරාවේ සංස්කෘතික ජීවිතයේ රඳාපවතින විදුලි බල මණ්ඩලය මත මේ ඔක්කොම පස්සකට දාලා මේ තක්කඩි 34 දෙනෙක් උට ආදායම හොයන්න. ඇත්තට මම හිටියනම් මේ රටේ බලයක් ඇතුව මම ওই උඩම ඉන්න 4 දෙනාව දානවා අවුරුදු 20කට දෙන හීරේ. දැන් මම ඉතුරු උන් හැදෙනවා මං කියන්නේ. එහෙම තමයි කවදා හරි කරන්නත් වෙන්නේ මං කියන්නේ. දැන් ඔය පුබුදු නිරෝෂන් කියන්නේ තක්කඩියෙක්. බබා. දැන් එයාකා දන්නේ මේ කරමින් ඉන්නේ මොකද්ද කියලා මේ පබ්ලික් ෆන්ඩින් වලට. එහෙම නැත්තම් ඔතන තියෙන සල්ලි ටික පක්ෂයට අදින්න ඕනේ. තව ටික කාලෙකින්. ඕක තමයි වෙන්නේ. ඒ පොත ඩොලර් බිලියන 6ක් විතර ඕනේ මේක සම්පූර්ණ රිෆෝම් කරන්න. එතකොට මේගොල්ලන්ගේ ව්‍යාපෘතිය ඇතුලේ ඒ ඩොලර් බිලියන 4 ආණ්ඩුව දාන්න ඕනේ. ආණ්ඩුව කොහෙද දාන්නේ? ආණ්ඩුව සල්ලි නැහැනේ. එතන ඕක ගිහිල්ලා මේ පොල් ගහක වාහනයක් හැපුණා වගේ හැපිලා නතර වෙයි තව අවුරුද්දකින් විතර. ඔච්චරයි වෙන්නේ. අපි මං හිතන්නේ ඊට වඩා දේවල් කියන්න ඕනෙත් නැහැ කියලා මම කියන්නේ මේ ඕවාට හෙන ගහලා ඉවර වෙන්න ඕනේ කියන එකයි අපි තේරුම් ගන්න ඕනේ. මොකද එකපාරට විකල්ප විදුලි උත්පාදන ක්‍රමයන් ලෝකෙ බිහි වුණොත් අර සීරෝ විලේන කියලා තියෙන ඒ වගේ මොකක් හරි ඇවිල්ලා ඕවා වැඩකට නැති දේවල් බවට පත් වෙලා මේ මං හිතන්නේ වෙනම විකල්ප මාධ්‍ය එකක් එනකන් මේ ඕක හරියන්නේ නැහැ කියන එකයි මම කියන්නේ. කියන්නේ අර එහෙම වෙන්නේ. එකපාරට දරවලින් ඒ මිනිසුන්ට මේ ගෑස් ආවට පස්සේ විකල්පයක් ආවේ. ඒ වගේ ওই විදුලි බල මණ්ඩලයට විකල්පයක් අපේ රටෙන් නෙවෙයි පිට රටින් එයි මේ ලාභ විදියට විදුලි බලය ලබා ගන්න මිනිස්සු ඒකට හුරු වුණාම ඊට පස්සේ ඉන්දියානු සංස්ථාව වගේ විදුලි බල මණ්ඩලය වහල් දාන්න වෙනවා. ඔහොම එකක් නෑර බුද්ධිමය විසඳුමක් නම් මේ කිසි තක්කඩියකින් ලැබෙනවා කියලා මම නම් හිතන්නේ. මම හිතන්නේ මේ දීප්තිය මේ ස්ටාර්ලින්ක් වගේ එකක් කරෙත් ඔය වගේ වැඩක් තමයි නේද? අනිවාර්යෙන්. දැන් බලන්නකො ටෙලිකොම් එකේ තක්කඩි ටික කරපු වැඩ ටික දැන් ස්ටාර්ලින්ක් ඇවිල්ලා බල්ක් එකම කොමර්ෂල් බල්ක් ගියා ගැලවිලා නේ. හැබැයි ඇයි ඊට ඉස්සෙල්ලා බැරි වුණේ මේ ඒකට අවශ්‍ය ආදායම මේ අඩු කරලා මිනිසුන්ට සහනයක් දීලා වැඩි ප්‍රමාණයක් ආය අතර මිනිසුන්ට මේක මේ දත්ත දීලා ඩේටා දීලා නේද බිස්නස් කරන්න තිබුණානේ. දැන් හරිනේ වැඩි. දැන් අපේ සල්ලි ටික යනවා ඇමරිකාවට. මේ වගේ මෝඩ වැඩ තමයි පාලකයෝ කියලා මන් දන්නේ මේක JVP කාර්යෝ මුන් පාර්ලිමේන්තුවල ඉන්න මුන් එක ගියොත් මොලේ වැඩ කරන්නේ නැහැ. මං හිතන්නේ මොලේ පොලියෝ කාර්යෝ මේකෙන් අදහස් වෙන්නේ මේ කවුද මේ කවුද ඊළඟ මොලේ පොලියෝ කාර්යෝ ටික මේ කවුද මේ කවුද සජිත් ප්‍රේමදාසගේ ගෝලියෝ නෙවෙයි යා. අනිවාර්යයෙන්ම මේකක් කියන්න ඕනේ. මේ විපක්ෂයේ ඉන්නේ ඊට වඩා ගස් නගින වඳුරු ටිකක් ඒකේ ඉන්නේ. හරිනේ. කප්ප බෝඩියෝ ඒ කියන්නේ මේ හරියට පාලනය කරන්න පුළුවන් මෝඩ රජ්‍යයක් අරගෙන විපක්ෂ නායක කරකවනවා පාර්ලිමේන්තුවේ. ගොබ්බ රටක් බවට ලංකාව පත් වෙලා තියෙනවා. පැහැදිලි දීප්ති. ඊළඟට අපි ගත්තොත් ආයි විදුලිය සම්බන්ධයෙන්ම ප්‍රශ්නයක් තමයි. ඒ තමයි දැන් අපි දන්නා මුළු ලෝකයේම මේ වෙනකොට මේ පුනර්ජනනීය විදුලි බලය වෙත යොමීමට පටන් අරගෙන තියෙනවා. ලංකාවත් ඉතින් මේක මං හිතන්නේ දැන් සූර්ය බලය වගේ එකක් මං හිතන්නේ බලාපොරොත්තු වුණාටත් වඩා මං හිතන්නේ මේ ඇවිල්ලා තියෙනවා ලංකාවේ. ඒ වගේම මේ පුනර්ජනනීය විදුලි බලය මේ ව්‍යාපෘතියේම තව එක මේ වැඩසටහනක් නැත්නම් යවත් එක ව්‍යාපෘතියක් විදිහට මනාරමේ මේ සුළං විදුලි බලාගාරය සඳහා මේ වැඩ පටන් ගන්න ටර්බයින් මේ අරගෙන ගියා පහුගිය දවස්වල. ඒ ටර්බයින් අරගෙන යනකොට මේ අර ටර්බයින් අරන් ගිය ලොරි රථවලට මේ ප්‍රදේශයේ ජනතාව මේ විරෝධය පැවැත්තුවා. මේ ඊට පස්සේ මේකට පොලිසිය පහර දුන්නා. ඒ පහර දුන්නට පස්සේ මේ පෙරටුගාමී මේ කියලා තියෙනවනේ මේ ජනතා විමුක්ති පෙරමුණෙන් මේ අර කැඩිලා ගිය පක්ෂය. එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණ කැඩිලා ගිය පෙරටුගාමී පක්ෂය කියනවා මේ පුනර්ජනනීය බලශක්තිය නැත්නම් මේ සුළං විදුලි බලාගාර හරහා විශාල පාරිසරික විනාශයක් වෙනවා. මේක නිසා මේවට විරුද්ධ විය යුතුයි කියලා මම හිතන්නේ. පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් තාක්ෂණික ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නා මේ කට්ටිය හැමදාම මේ මොකක් හරි මේකක් අරගෙන තමයි මේ
ලංකාවේ දේශපාලනය කරන්නේ මට මතකයි මීට අවුරුදු ගානකට කලිනුත් ඔය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ තිබුණු මේ මම හිතන්නේ පරමාණු බල ශක්තිය අධිකාරිය තව කොහේ හරි තැනකට මේ අරගෙන යන්න ලෑස්ති වෙනකොට ඔය වගේම ඔය මේ ජනතා විමුක්ති පෙරමුණේම කට්ටියක් ඒකට විරුද්ධ වුණා මේ විකරණ මේ ශීලී දේවල් මේ ගමට ගෙනියනවා අරවයි මේවයි කියලා. මොකද ඒක එහෙම දෙයක් තිබුණේ නැහැ. ඒ වගේ මේ බොහොම පුංචි දේවල් පවා මේ ලොකු ප්‍රශ්න කරගන්නවා මේ කට්ටිය. ඔබ මොකද හිතන්නේ එක පැත්තකින් මේ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් ඔබට යම්කිසි අදහසක් තියෙනවද? ඒ වගේම මේ කට්ටිය මේ සෙල්ලම නින්දා රටාපස්සට යාම ගැන ඔබ මොකද හිතන්නේ? එකම දේ කියන්නේ තියෙන කුමාර ගුණරත්නම්ගේ නෝනා ඉන්නේ ඔස්ට්‍රේලියාවේනේ. නෝනට කෝල්ලයක් දාලා අහන්න ඔස්ට්‍රේලියාවේ දියුණුනේ කොහොමද කියලා. ඔස්ට්‍රේලියාවේ ස්වභාවික සම්පත් පාවිච්චි කළා විධිමත්ව ශ්‍රමය විනයගත කරලා ඔස්ට්‍රේලියාව දියුණුනේ කොහොමද? ඔස්ට්‍රේලියාවේ අපි දන්නවා හැමෝම රට මැද තමයි ස්වභාවික සම්පත් තියෙන්නේ. ඔය ආකර අරෝමේ ඔක්කොම තියෙන මැද වටේ තමයි පදිච්චි කරලා තියෙන්නේ. ඒතර ඔස්ට්‍රේලියාව විධිමත්ව යමක් කළා තියෙනවානේ. ඒතර චම්පකෙන් අහන්න කියන්නකෝ මේ ඔස්ට්‍රේලියාව දිනු වෙච්ච විදිය කුමාර්ගෙන් අහන්න එපා කියන්නකෝ කුමාර් මෝඩෙන්නේ. එතකොට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. යම් කිසි දෙයක් කොහේ හරි හයි කරනවා නම් පරිසර සාධක තියෙනවා නම් ඒවට අවශ්‍ය feasibility report හරියට තියෙනවා නම් ඒවා නුසුදුසුයි කියලා කියනවා නම් පරිසර වාර්තා වලින් එතන නොකර කරන්න දැන් ඕනේ තරම් තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ කොහේ කරන්න ගියත් මේ වගේ ප්‍රශ්නයක් එන එක. එතකොට දැන් මන්නාරමේ මේක හයි කරනවා. හයි කරන්න ඉස්සෙල්ලා එතකොට මේක මේ මහජනයා එක්ක කතා කරගෙන ඒ ඔක්කොම කරගන්න තිබුණනේ වැඩ ටික පොලිස්. දැන් මේකේ වෙන දේ තමයි ඉන්දියාව තරහ වෙනවා. මොකද මේක අදානිගේ මේකනේ. එතකොට නැති ප්‍රශ්න අපි ඇති කරගන්නවා. මහජනයා කියන්නේ දැන් මේ පැතිවල මිනිසුන්ට පරිසර හානියක් වෙනවද? ඒ ඔක්කොම කලින් කැල්කියුලේට් කරන්න ඕනේ. මේ මොහොතේ නෙවෙයි. ඒව මැද්දට පාදරලා පැනලා අරේ මේ මන් දන්න ඕක. ඉතින් ඒ ඔක්කොම ප්‍රශ්න කළමනාකරණය කරගන්න තමයි දේශපාලඥයා ඉන්නේ. ඒක ඒ දේශපාලඥයා කියලා කියන්නේ මේ සමාජ ප්‍රශ්න ආවට පස්සේ සමාජ ප්‍රශ්න විසඳන මාස්ටර් ඩිස්කෝස් එක මෙහෙවන කෙනා. එහෙම නැතුව හැංගෙන කෙනෙක් නෙවෙයි. වාඩි වුණා මෙන්න මේකයි ප්‍රශ්නේ කියලා අඳුරගත්තා. ඉතින් එහෙම තත්ත්වයක් අපිට පේන්නේ මේ එක එක පුද්ගලයෝ මේවා මැදට පැනලා ඉවරලා ඒ ව්‍යාපෘති කඩකප්පල් කරනවා. කඩකප්පල් කරාම වෙන්නේ කොළඹින්න පුදු නිදෝසල්ලා ඇතුළු මේ ආදායම් මාර්ග හොයාගත්ත කට්ටිය ඉන්නවනේ මේ විදුලි බල මණ්ඩලයේ ඉහළ සීනියර් මැනේජ්මන්ට් එක. අන්න ඒගොල්ලන්ට ආතල් තියෙනවා. මං කියන්නේ ඇපාර්ට්මන්ට් ගන්නවා, ඉඩ කඩම් ගන්නවා, පිටරට යවනවා ළමයිව. මොකද අරක හිර වෙච්ච ගමන් තෙල් වලින් දුවන්නේ මේක. ඉතින් කමිෂන් හැමතැනම කමිෂන්. එහෙම නැත්නම් ප්‍රයිවට් බලාගාර උන් කරනවා. යාළුවෝ ඔක්කොමලා යාළුවෝ නේ. ඉතින් ඕක තමයි වෙන්නේ ඉතින්. ඒ කියන්නේ පාලක පන්තියක් අපිට තාම හැදිලා නැහැ. එහෙම පාලක පන්තියක් හැදුනා නම් දිලිත් ජයවීරලට රෙනෝසිල්ලට channel දාගෙන ඔහොම ඉන්න දෙනවද? කුමාරලට ඔහොම මේ ආතල් දෙදී මේ උලන් වැඩි වැඩි යන්න දෙනවද? ඔන්න ඕකයි මගේ ප්‍රශ්නේ. එක්කෝ රට මේ විදිහටම තියාගන්න ඕනේ කුමාරලටගේ ආතල් දෙදී. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ.